අයිබෝන් හැමෝටම අද මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ගේන්නේ හරියටම ගිග් එකක් හදන හැටි. වගේම ඔයාට කැටගරි එකක් තෝරගන්න හැටි. දැන් හිතන්න 5 එකට අපි ගියන් පස්සේ මෙන්න මේ විදිහට කැටගරිස් ගොඩාක් දිනවා. ඒකේ AI ගැන, ඩිජිටල් මාකටිං, වීඩියෝ එඩිටිං, කන්ටෙන්ට් රයිටිං, මියුසික් ඔය හැම කැටගරි එකකම ගොඩාක් සබ් කැටගරිස් තියෙනවා. ඒ සබ් කැටගරිස් වලින් ඔයාට හරියන්නම කැටගරි එක හොයාගන්න නම් මේක ඉන්ඩිවිජුවල් මාකට් රිසර්ච් එකක් ඔයගොල්ලෝ කරන්න ඕනේ. ඒකෙදි ඔයගොල්ලෝ එක මොකක් හරි කැටගරි එකකට ගිහිල්ලා ඒ කැටගරි එකේ ඇතුලේ තියෙන දේවල් හොඳට බලන්න ඕනේ. ඒ සබ් කැටගරිස් වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට කරන්න පුළුවන් ස්කිල් එකක්ද කියලා. උදාහරණයක් විදිහට මම 5 එකට ගිහිල්ලා ප්‍රෝමෝ වීඩියෝ, ඒ කියන්නේ ප්‍රෝමෝ වීඩියෝස් කරන කට්ටියගේ ගිග්ස් මම පොඩ්ඩක් බලනවා. ඊට පස්සේ මම පොඩ්ඩක් සර්ච් කරලා බලනවා টොප් රේටඩ් කට්ටිය මොන වගේ ගිග්ස්ද හදලා තියෙන්නේ කියලා. එතකොට දැන් මම මේ টොප් රේටඩ් කට්ටියව සිලෙක්ට් කරලා টොප් රේටඩ් ගිග් එකකට යනවා. ටිකක් හොඳට තියෙන ගිග් හැමතිස්සෙම ගන්න. ඕඩර්ස් හැමතිස්සෙම ගොඩක් තියෙනවා කියන්නේ මේ ගිග් එක ගොඩක් ඇක්ටිව්. හොඳ මාකට් රිසර්ච් එකක් දානවා. ඒ ප්‍රයිසස්, ටයිටල්ස්, කැටගරිස්, ටැග්ස් කොයි විදිහටද ඒකොල්ලෝ දාලා තියෙන්නේ කියලා බලන්න. එහෙම දාලා ඒ වගේ අපි කොපි කරන්නේ නැහැ. ඒ වගේ අදහසක් ගන්නවා මෙන්න මේ වගේ දේවල් තමයි වැඩ කරලා තින්නේ කියලා. හොඳට මතක තියාගන්න මේ වෙලාවේ අපි කොපි කරන්නේ නැහැ මේගොල්ලෝ කරලා තියෙන එක 100%ක්ම. එතකොට අපිව ප්‍රොමෝට් වෙන්නේ නැහැ 5 එකේ ගොඩක් වෙලාවට. අපි කරන්නේ එකෙන් කලින් කිව්වා වගේම අදහසක් ගන්න එකම පමණයි. හරි. අපි යමු අපේ ගිග් එක හදන තැනට. අපි ගිගියේ ටයිටල් එක තමයි මුලින්ම හදාගන්න යන්නේ. මම ගොඩක් වෙලාවට මේකේ ටයිප් කරන්නේ I will professionally කියන විදිහට. මේකෙදි මම I will professionally edit your promo video and video ad කියලා මගේ ටයිටල් එක දානවා. ඊට පස්සේ කැටගරි එක තෝරද්දි ගොඩක් වෙලාවට video and animation තමයි මේ වගේ කැටගරි එකකට එන්නේ. දැන් මේකෙදි කැටගරි සබ් කැටගරි හරියටම බලාගන්න අනිත් gigs වල තිබ්බ කැටගරි ආ සබ් කැටගරි බලන්න. එතකොට මෙන්න මෙහෙම උඩ බැලුවාම අපිට පේනවා video and animation කැටගරි එකේ video ads and commercials කියන සබ් කැටගරි එකට තමයි මේක අහිති වෙන්නේ කියලා. ඒ වගේම ඔයාලගේ ගිග් එකටත් අහිති වෙන කැටගරි එක ඒ වගේ example gigs වලින් අරගන්න. ඊට පස්සේ අපි gig metadata වලට යමු. ඒකේ platform වල මම Facebook platform එක යොදා ගන්නවා. type එක මම define කරන්නේ නැහැ මේ gig එකට. video orientation එක මම any කියලා දාගන්නවා. ඊට පස්සේ වැදගත්ම එක තමයි search tags ටික හදාගන්න විදිය. ඒකට මම කරන්නේ අර top rated අපි research කරපු gigs වලට ගිහිල්ලා ඒ gig එකේ පහළටම යනවා. ඒ පහළටම ගියාම ඔයගොල්ලන්ට related tags කියලා මෙන්න මෙහෙම පල්ලෙහෙන් පෙන්නනවා. ඒ වගේ gig කීපයකම අපි බලලා related tags ටික අපේ එකට දාගන්නවා. ඊට පස්සේ මම save and continue press කරනවා. එතකොට අපි scope and pricing එකට යනවා. මේකේ අපේ packages ගැන විස්තර දාන්නේ. මේකෙදි මම basic, standard and premium කියන තුන ඒ විදිහටම මම නම් තුන විදිහට මේකට තෝරගන්නවා. ඕගොල්ලන්ට කස්ටම් නම් තුනක් ඒකට දාගන්න පුළුවන්. මම දැනට මේකේ එක්සැම්පල් එක ඇටියට ඒ විදිහටම ෆලෝ කරනවා. ඊට පස්සේ ඒකේ බේසික් එකේ මොනවද අපි දෙන්නේ, ස්ටෑන්ඩඩ් එකේ, ප්‍රීමියම් එකේ කෙටි විස්තරයක් මෙන්න මෙතන දානවා. ඒක ඔයා කලින් රිෆර් කරපු gigs වලින් අදහසක් අරගෙන ඒක එඩිට් කරලා ඕගොල්ලන්ට අදාළ විදිහට ඕගොල්ලන්ගේ gig එකේ දෙන්න බලාපොරොත්තු වෙන ඔප්ෂන්ස් ටික එතන දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ අනිත් ඔප්ෂන්ස් ටික ඔයාගේ gig එකට ගැලපෙන විදිහට දාන. උදාහරණයක් විදිහට මම මේකෙදි රිවිෂන්ස් 5ක් දෙන්න බලාපොරොත්තු වෙනවා. දවස් 2ක් ඇතුළත තමයි ඩිලිවර් කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ $10 බේසික් පැකේජ් එක. ඒ වගේ මට පුළුවන් මෙතන එක්ස්ට්‍රා සර්විසස් ඇඩ් කරගන්න. එක්ස්ට්‍රා සර්විසස් වලට එක එක gig එකට එක එක විදිහට තියෙන්නේ. ඒක තමන්ගේ gig එකේ දේවල් අනුව ඕගොල්ලෝ ඇඩ් කරගන්න ඕනේ. මේකෙදි මම ඇඩිෂනල් වොයිස් ඕවර් එකක් දෙනවා නම් $5ක් විදිහට, එක්ස්ට්‍රා ෆාස්ට් ඩිලිවරි කියන එක නම් අනිවාර්යයෙන්ම ඇඩිෂනල් දෙයක් විදිහට, ඒ කියන්නේ එක්ස්ට්‍රා ෆීචර් එකක් විදිහට ඔයා ඇඩ් කරන එක වඩා හොඳයි. ආරම්භයේදී ගොඩක් වෙලාවට ඔයාට එකකින් ඇඩිෂනල් ගාණක් හොයාගන්න ගොඩක් හොඳ වෙනවා. ඒකින්ද අනිවාර්යෙන් ඒක භාවිතා කරන්න. ඒ විදිහටම මගේ ස්ටෑන්ඩඩ් and ප්‍රීමියම් පැකේජස් දෙකේ විස්තරත් මම ෆිල් කරගන්නවා. රිපීට් වෙන දෙයක්ින්ද මම ඒක පොඩ්ඩක් ස්පීඩ් අප් කරලා පෙන්නන්නම් මෙතන. මේ විදිහට ෆිල් කරගෙන ඊට පස්සේ මම කන්ටිනියු කරනවා. ඊට පස්සේ අපිට වැදගත්ම එක තමයි gig එකේ ඩිස්ක්‍රිප්ෂන් එක හදන එක.
හොඳට ටයිප් කරන්න පුළුවන් එක්කෙනෙක්ට නම් ඒක ලස්සනට හදාගන්න පුළුවන් තනියම අනිත් gigs refer කරලා. එහෙම කරන්න අමාරු කට්ටියට මම ChatGPT එකෙන් හරියටම හොඳම මට්ටමේ description එකක් හදාගන්න හැටි දැන් කියලා දෙන්නම්. මුලින්ම අපි ChatGPT එකට යනවා. ඊට පස්සේ මම මේ දෙන prompt එක ඕගොල්ලෝ ChatGPT එකේ copy paste කරලා හරියටම මෙන්න මේ විදිහට දාගන්න. Help me to write a 5 gig description. Make sure the description is filled with high volume keywords. Keep the tone professional. ඊට පස්සේ gig එකේ title එක title of the gig කියලා ඔයාගේ gig එකට දාපු title එක දාන්න ඕනේ. ඊට පස්සේ here are some competitor profile descriptions කියලා reference 1 කියලා ඔයාගේ පළවෙනියටම තෝරගත්ත reference gig එකේ description එක copy paste කරගන්න. ඒ විදිහටම reference 2 කියලා දෙවනියට ඔයා තෝරගත්ත reference gig එකේ description එක copy paste කරගන්න. ඒ වගේම තුන්වෙනියට හතරවෙනියට ඔයා කැමති ප්‍රමාණයක් Fiverr reference gig description chat එකට copy paste කරගන්න. ඊට පස්සේ ඔයා enter කරාම ඔයාට හොඳ මට්ටමේ Fiverr description එකක් ගන්න පුළුවන්. මතක ඇතුව description එක දෙපාරක් තුන් පාරක් හොඳට කියවලා බලන්න ඔයාට අවශ්‍ය දේවල් හරියටම ඒකේ තියෙනවද කියලා. description එකේ ඕගොල්ලන්ට පහසු වෙන්න මම යොදාගත්ත prompt එක දාලා තියන්න. එතකොට මට මෙන්න මේ ආපු description එක බලන්න. ඒ description එක copy paste කරනවා කෙලින්ම අපේ gig description එක තියෙන තැනට. ඔගොල්ලන්ට පේනවා ඒකේ characters ගාන පොඩ්ඩක් වැඩි. ඒකෙන් හින්දා මම ආයි ChatGPT එකට ගිහිල්ලා ඒකේ characters 1200ට අඩුවෙන් rewrite කරන්න කියලා මම type කරනවා. එතකොට ආයිත් මට හම්බ වෙනවා ඒ description එකත් ආයි හොඳට කියවලා ඒ description එක මම ආයි copy paste කරනවා. ඊට පස්සේ ඒ description එක ඇතුලේ මම pacing හරියට හදාගන්නවා. මගේ highlight වෙන්න ඕනි points ටික හරියටම හදාගන්නවා. ඒකට මම මේකේ තියෙන tools ටික පාවිච්චි කරනවා. highlight tool, bold tool ඒවා ටික පාවිච්චි කරලා හරියටම මට highlight වෙන්න ඕන දේවල් ටික පෙන්නුම් කරනවා. ඒක gig එකට වෙනස් හින්දා මම ඒක in depth කියන්නේ නැහැ මේ. ඒක ඕගොල්ලන්ගේ gig එක අනුව බලන්න. ඊට පස්සේ frequently asked questions FAQ ටික මම හදාගන්න ඕන. දැන් අපි අර කලින් refer කරපු Fiverr gigs වලට ගිහිල්ලා ඒකෙන් ඔයාට add කරන්න ඕනි questions වලට අමතරව තව questions තියෙනවද කියලා බලලා මෙන්න මේ විදිහට add කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට ChatGPT එකට ගිහිල්ලා frequently asked questions කිහිපයක් දෙන්න කියලා ඒකෙන් ඔයාට හරියටම ගැලපෙන questions ටිකක් තෝරගෙන add කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මම save and continue කියන option එක click කරලා ඊළඟ කොටසට යනවා. මෙන්න මේක ඊළඟට ඉතාමත් වැදගත් කොටසක්. මේක තමයි අපේ gig එක purchase කරපු client කෙනෙක්ට පෙනෙන questions ටික. ඒ කියන්නේ අපේ gig එක purchase කරලා අපි ඒගොල්ලන්ට ලබා දෙන සේවයට අදාළ තොරතුරු ටික හරියටම ගන්න තැන. ඒක ගන්න එක එක gig එකේ එක එක විදිහට තියෙන්නේ. දැන් මේ gig එකේදී උදාහරණයක් විදිහට පළවෙනි additional question එක විදිහට මම add කරන්නේ please submit the media files. ඊට පස්සේ මේ media files මට එවන්න පුළුවන් ක්‍රම ටික ගැන පොඩි විස්තරයක් කියනවා. ඊට පස්සේ මම let me know if you want me to arrange a music. මොකද promo video එකකට music එක අපිට add කරන්න පුළුවන්. නැත්නම් client ගේ අදහසක් තියෙන්න පුළුවන්. එයාගේම music එකක් පාවිච්චි කරන්නත්. එතකොට ඒක අපි බලලා ඒ විදිහට යනවා. මතක තියාගන්න මම free text කියන option එක තමයි මේකේ add කරන්නේ. මේ ඔක්කොම මම අනිවාර්යෙන් required option විදිහට දාන්නේ. මොකද එතකොට client ඒක fill කරන්න නැතුව ඉස්සරහට යන්න බැරි වෙන හින්දා. ඒ විදිහට මම questions කිහිපයක් දාගෙන continue කරනවා. මට අවශ්‍ය හැමදේම ඊට පස්සේ ඒ questions through අරගෙන. ඊට පස්සේ ප්‍රධානම කොටසට අපි යන්නේ මේකට අපි gig video එක image එක හෝ PDF එකක් විදිහට විස්තර දාන්න ඕනි අපේ gig එක පිළිබඳව. මම ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම කියලා දෙන්න ඕනේ දේ තමයි gig එකේ image එකක් නැතුව ඉස්සරහට continue කරන්න බෑ. දැන් මේ gig එකට මම promo video එකක් පොඩි හදලා තිනවා. ඒක මම දැනට මේකට add කරන්න. gig image එක හදන හැටි මම හරියටම කියලා දෙන්නම් කොහොමද කියලා. අපි Canva එකට යනවා. Canva එකට ගිහිල්ලා අපි create design කියන එකට ගිහිල්ලා custom Fiverr එකට අදාළ image size එක add කරගන්නවා. මෙන්න මෙහෙම. ඊට පස්සේ මම කරන්නේ ideogram එකට ගිහිල්ලා මම log වෙලා ඊට පස්සේ මෙන්න මේ විදිහට setup එක හදාගෙන දැන් මම ChatGPT එකට ආයි යනවා. ChatGPT එකට ගිහිල්ලා
gig image එකකට මට prompt එකක් දෙන්න කියලා මම මෙන්න මේ විදිහට type කරනවා. එක එක gig වලට එක එක විදිහට එන්නේ. මම උදාහරණයක් විදිහට මගේ පාවිච්චි කරපු gig prompt එක අරගෙන ඒ prompt එකෙන් super prompt එකක් ChatGPT එක කරා හදා ගන්නවා. ඊට පස්සේ ඒකේ අඩුපාඩු තියෙනවද බලලා මම copy paste කරගන්නවා ideogram එකට. ideogram එකෙන් මම generate කරගන්නවා 16:9 size එකට images කිහිපයක්. ඊට පස්සේ images වල spelling ඊට පස්සේ අඩුපාඩු ඔක්කොම check කරලා බලලා මම කැමති image එක තෝරගන්නවා. මම කැමති image එක මම මෙතන select කරගෙන දැන් මේක මට හොඳයි. මේක මම download කරගෙන මම යනවා ආයිත් මම මේක download කරගන්නේ JPEG එකක් විදිහට. ඊට පස්සේ මම ආයිත් යනවා Canva එකට. Canva එකට ගිහිල්ලා මේක drag and drop කරගන්නවා. Canva එකේ අපි හදාගත්ත template එකට. මේක drag and drop කරගන්නවා. එතකොට මෙන්න මේ විදිහට තමයි ඒක පෙන්වන්නේ. Canva එකේ ඊට පස්සේ මේකේ size එක වැඩි කරගන්නවා. මෙන්න මෙහෙම කොනෙන් දෙපැත්තට stretch කරලා. එහෙම කරලා මෙන්න මේක හොඳට දැන් ඇවිල්ලා තිනවා. ඔයගලන්ට පේනවා ඇති මට විනාඩියක්වත් ගියේ නෑ මේ prompt එක ගහලා මේ වැඩේ හරියට හදාගන්න. ඔයගලන්ටත් ඔයගලන්ගේ gig image එකට අදාළ විදිහට ටග් ගාලා මේ වගේ සරල image එකක් හදාගන්න පුළුවන් Canva එක භාවිතා කරලා. ඒක එක එක gig එකට වෙනස් වෙනවා. මේකට මට අවශ්‍ය විදිහට මම දැන් හදාගෙන ඒක download කරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මේ download කරපු එක කෙලින්ම drag and drop කරනවා අපේ images වලට. එතකොට පේනවා perfectly ඒ image එක හරියටම size එකට තියෙනවා. ඊට පස්සේ මම save and continue දීලා මෙන්න මෙතනට එනවා. අලුතෙන්ම පටන් ගත්ත account එකක නම් පළවෙනි වතාවට W9 form එක fill කරන්න එනවා. ඒ කියන්නේ ඔයා සරලවම කිව්වොත් US citizen කෙනෙක්ද නැද්ද කියලා අපි no දීලා continue කරනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම එනවා. ඔයාට මේකේ ID verification එක ඊට පස්සේ කරන්න එනවා. මේ ඊට පස්සේ how do you plan to use Fiverr කියලා මෙතන එනවා. ඊට පස්සේ මං outside of my primary job or profession කියන එකද නැත්නම් as part of my primary job or profession ද කියන එක මත ඒක ඔයගොල්ලන්ගේ අනුව තීරණය කළා මේ select කරන්න මම දෙවනි ඔප්ෂන් එකට ගිහිල්ලා next කරනවා. ඊට පස්සේ is your business registered කියන එකට මම no කියලා දාලා next කරනවා. ඊට පස්සේ වෙරිෆිකේෂන් කරන ටික තමයි තියෙන්නේ. ෆෝන් නම්බර් එක වෙරිෆයි කරන්න ඔයා දාද්දි අනිවාර්යයෙන්ම 5 එකට කලින් දාපු නැති නම්බර් එකක් දාන්න ඕනි. 5 එකට කලින් දාපු නම්බර් එකක් දැම්මොත් වෙන දේ මම ඕන්නම් පෙන්නන්නම්. මම මගේ නම්බර් එකක් දාලා මෙහෙම කරේ ගම this number is already on Fiverr කියලා පෙන්නනවා. එතකොට ආයෙ ඔයා වෙන නම්බර් එකක් try කරන්න ඕනි. පැය 24කට පස්සේ එක නම්බර් එකයි එක දවසකට දාන්න පුළුවන් ටෙස්ට් කරන්න. හරි අපි gig එකට යමු. gig එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට තමයි gig එක දැන් හැදිලා තියෙන්නේ. වීඩියෝ එක processing තියෙන්නේ මම verify නොකරපු හින්දා draft එකක් විදිහට දැනට තියෙනවා. මම verify කරන හැටි ඉස්සරහට තව වීඩියෝ එකකින් ඕගලන්ට අරන් එන්න. මෙන්න මෙහෙම තමයි Fiverr එකේ හරියටම gig එක හදන්නේ. අපි මේ වගේ gig කිහිපයක්ම හදන්න ඕනේ Fiverr එකේ ඔයාගේ profile එකට. ඊට පස්සේ අපි පළවෙනි ඕඩර් එක අරගන්න හැටි අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් subscribe කරන්න. ආයුබෝවන්.